හැබැයි ජීවිතේ වෙන දේවල් වලට ළමයෙක් රෙස්පොන්ඩ් කරන්න ඉගෙනගෙන නැහැ. ඒක මේ ඔළුවේ මොලේ කොච්චර පොත් ප්‍රමාණයක් අපි ගෙනියනවද කියන එක නෙමෙයි. ඉම්ප්ලිමන්ට් කරන්න ඕන කරන ස්කිල් එක තමයි ඩෙවලොප් කරන්න ඕනි කියලා. ග්ලෝබල් මාකට් එක මේක කලින් තේරුම් ගන්නවා මෙන්න මේ කියන ක්‍රියේටිවිටි එක ඩික්ලයින් වෙනවා මේ කියන ඩිවයිසස් වල කන්සම්ප්ෂන් එකත් එක්ක. ගොඩක් පරක්කුයි අපි තාම හිර වෙලා ඉන්නවා. අනික් රටවල් වල මේ STEM concept එක එන්න හේතු වෙන්නේ 1980 ගණන් වල ඉඳන් ඉන්ටර්නෙට් කියන එකත් එක්ක මේ ඉන්ෆර්මේෂන් කියන එක කොමොඩිටි එකක් වෙනවා මිනිස්සුන්ට. එතකොට මේ නොලෙජ් කියන එක අර සුපර් පවර් එකක් වෙන්නේ නැහැ. එතනදී ඒගොල්ලෝ තේරුම් ගන්නවා මෙතනින් එහාට අපි ඇත්තටම මේ ස්කිල්ස් නෙවෙයි වැදගත් වෙන්නේ. මේ නොලෙජ් එක මේ ඔළුවේ මොලේ කොච්චර පොත් ප්‍රමාණයක් අපි ගෙනියනවද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ ඇත්තටම ප්‍රායෝගික මිනිසුත් එක්ක මේක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන කරන ස්කිල් එක තමයි ඩෙවලොප් කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට කියන්නේ ගයක් හදනකොට architects dream project can be the engineer's nightmare කියලා. එන්න ඒ වගේ තැනක් වෙනවා. මොකද සහ කම්පැනි එම්පති එක නෑ ඇත්තට ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති හින්දා. ඉතින් මෙන්න මේක තේරුම් අරගෙන ඒගොල්ලෝ මෙන්න මේ කියන concepts build up කරන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන skills තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඒ වගේම තමයි මිනිස්සෙගේ emotions. ඇයි අපි ඩිවයිස් එකක් එක ගනුදෙනු කරන්නේ මිනිස්සෙක් අපි කතා කරන විදිහෙන් දැනන විදිය කොහොමද? ඒ මිනිස්සයා ඒකට රෙස්පොන්ඩ් කරනකොට අපි එතන රියැක්ට් කරන්න ඕනේ කොහොමද? මොකද මේව ඔක්කොම impromptu. ඩිවයිස් එකකදී නම් අපිට ඕනම් පෝස් කරන්න පුළුවන් නැත්නම් රිවයින්ඩ් කරන්න පුළුවන් නැත්නම් එම ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න පුළුවන්. හැබැයි මේ ඇත්තටම හැබැයි ජීවිතේ යන දේවල් වලට ළමයෙක් රෙස්පොන්ඩ් කරන්න ඉගෙනගෙන නැහැ. ඒකටම හරියන්නේ දැන් AI bots ලා ඕන තරම් ඉන්න කතා බහ කරන්න chat කරන්න. එතකොට ඒක ඔක්කොම program. ඔයා කියනවා වගේ අර human element එක නැති වුනහම එයා තව human කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ඕන විදිහ ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ඉස්සරහට. ඔව් ඒ නැතිවීම සම්බන්ධයෙන් තමයි ගොඩක් වෙලාට මේ කියන STEM education එක මේ STEM concept එක ඇත්තටම ගේන්නේ හේතු වෙලා තියෙන්නේ. මෙන්න මේ දේ ගොඩක් රටවල් වල මේ අපි කියන global market එක මේක දැනගන්නවා. මේක කලින් තේරුම් ගන්නවා මෙන්න මේ කියන creativity එක decline වෙනවා මේ කියන devices වල consumption එකත් එක්ක කියලා. ඒ නිසා ඇත්තටම මේ නැති වෙන දේ අයිමත් ගේන්න උත්සාහ කරනවා මේ මිනිස්සු. මේ කියන එන්වයරන්මන්ට් එක තමයි ක්ලාස්රූම් එක ඇතුලේ නැත්නම් තමන්ගේ ගේ ඇතුලේ ක්‍රියේට් කරලා රීක්‍රියේට් කරලා. හැබැයි අපි තාම ගොඩක් පරක්කුයි අපි තාම හිර වෙලා ඉන්නවා.